ශ්‍රී ලංකාව කියන්නේ ආසියාවේ තියෙන සුන්දරම දූපතක්. විවිධ සංස්කෘතීන් එකතු වුණ ඒ විවිධත්වය තුලින් ගොඩනැගුණු ලස්සන මිනිස් ප්‍රජාවක් ඉන්න සොබාදහමකින් ගත්තම අනෙක් රටවලට වඩා නොදෙවෙනි පොහොසත් ලස්සන දිවයිනක්. ඒත් මේ ලස්සන දිවයිනේ මිනිස්සුන්ගේ ජීවිතවලට අඳුරු හෙවණැල්ලක් නිහඬ යුද්ධයක් තියෙනවා. ඒ තමයි අපේ රටේ තරුණ ජීවිත ගොඩක් පිළිගෙන ඉන්න මත්තුතුර. මේක ලංකාව තුල විතරක් නෙමෙයි මුළු ලෝකයේ පුරාම මාෆියාවක් වගේම ලෝකයට වසංගතයක් බවට පත් වෙලා අවසන්. මේ වෙද්දි ලංකාව තුල සමාජ ගැටලුවක් බවට පත් වෙලා තියෙන මේ මත්ද්‍රව්‍ය අතර අයිස්, හෙරොයින්, කොකේන්, හෂිස් ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන්. මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව මේ වසරේ 2025 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුල පුද්ගලයන් 1,25,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට අරගෙන තියෙනවා වගේම ඒ අත්අඩංගුවටගත් පුද්ගලයන්ගෙන් ලක්ෂයකට වඩා වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි වලට සම්බන්ධයි. මේ අතර හෙරොයින් ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 36,988ක් වාර්තාගත අතර ඒ මුල් පුද්ගල සංඛ්‍යාවෙන් 128.9ක්. මෙතම්ෆෙටමින් ආශ්‍රිත අත්අඩංගුවට ගැනීම 44,848ක් සහ එය මුළු පුද්ගල සංඛ්‍යාවෙන් 35.1ක් වගේම එය කෘත්‍රිම මත්ද්‍රව්‍ය ඉහළ යාම පිළිබඳව වර්ධනයක් පිළිබිඹු කරනවා. ඒ වගේම මේ සංඛ්‍යා දත්ත අනුව දකින්න පුළුවන් විශේෂම කාරණය තමයි කැනබිස් වලට සාපේක්ෂව අයිස් මත්ද්‍රව්‍ය භාවිතය වැඩි බව. මීට අමතරව කොකේන් ආශ්‍රිත වැරදි සඳහා පුද්ගලයන් 55 දෙනෙක් අත්අඩංගුවට ගෙන තියෙනවා වගේම හෂිස් ආශ්‍රිත වැරදි සඳහා 454 දෙනෙක් රඳවා තබාගෙන තියෙනවා. මෙම සංඛ්‍යා ලේඛන මගින් මේ මත්ද්‍රව්‍ය ගැටලුවල පුළුල් පරාසය අවධාරණය කරනවා. බන්ධනාගාර ප්‍රකාශක කොමසාරිස් ජගත් වීරසිංහ පවසන ආකාරයට සිරගත කර ඇති ජනගහනයෙන් 65%කට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සඳහා සිරගත කරලා තියෙනවා. මේ අතරින් ළඟදී තංගාල ප්‍රදේශයෙන් සොයාගත් ක්‍රිස්ටල් මෙත් නැත්නම් අයිස් කියන්නේ ඉතාමත් භයානකම ආකාරයේ මත්ද්‍රව්‍යයක්. 2023දී සන්ඩේ ඔබ්සර්වර් ලිපියක් වාර්තා කර තිබෙන ආකාරයට ශ්‍රී ලංකාවේ කාන්තාවන් 15000කට අධික සංඛ්‍යාවක් මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති බව සොයාගෙන තියෙනවා. ඒ අනුව මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කාන්තාවන්ගෙන් මෙලොව එළිය දකින්න ඉන්න දරුවන් මේ බලපෑමට ලක් වෙනවා. ඒ වගේම ගැහැණු ළමයින් අතර අයිස් මෙතම්ෆෙටමින් භාවිතය වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින බව සහ ඒ අනුව බොහෝ ගැහැණු ළමයින් සහ තරුණයන් රූපලාවන්‍යාගාර හරහා මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹෙන බව ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය වාර්තා කරලා තියෙනවා. ඒ අනුව දැනට ප්‍රතිකාර ලබන පාසල් සුසුමියන් සහ තරුණියන් රූපලාවන්‍යාගාර හරහා අයිස් ලබාගෙන තියෙන බව ඔවුන් හොයාගෙන තියෙනවා වගේම සංඛ්‍යා ලේඛන වලට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ අයිස් බහුලව භාවිතා කරනවා. මේ සංඛ්‍යා දත්ත අනුව පේනවා අපේ සමාජයට කොච්චර පිළිලයක්ද මේ මත්ද්‍රව්‍ය කියලා. මේ වෙද්දි රජයේ පැත්තෙන් මේ සඳහා වෙනම වැඩසටහන් වගේම වැටලීම් වාර්තා වෙනවා. මේ ගැටලුව සාර්ථකව විසඳන්න නම් මේ ඇබ්බැහි වූ අය පුනරුත්ථාපනය කිරීම වගේම ඔවුන් ඇබ්බැහිවීම වළක්වා ගැනීමට වගේම අපි මිනිස්සු විදිහට අපේ දරුවන් අපේ සහෝදරයන් ගැන හිතලා මේ සමාජ ඛේදවාචකය අවසන් කරන්න සහයෝගය දෙමු. මැදිහත් වෙමු.